අවසරෙන් දුර්වල පන්දු නැකීම හමුවේ තවත් ලකුණු දෙකක් ඉතුරු කරගන්න. විකෝප් ක්‍රීඩකයා පන්දු වල ප්‍රහාරයක එල්ල කෙරුවා පළ උඩ පන්දුවක් තවා ගනිද? තවා ගන්නවා ඉතාම සාර්ථක උඩ පන්දු රැකීම. විකෝප් ක්‍රීඩකයා
මෙයාලා මලානික වෙලා මොකද? වඩ වෙන්න කොහොමද අපුඩියක් අයියා අයියා. හරි පුතේ අද ඔයාලට මේ වොයිස් ශ්‍රී ලංකා පුතාලත් එක්ක පුතත් එක්ක ගීත ගායනා කරන අවස්ථාවක් අපි දෙන්න. හරිද? ඒකට අපි දෙනවා. රයිට්? ඊයේ පාර මතකයි නේද? හරි. වාසනාවක් තියෙන්න ඕන. පුතේ ඔයාලා හරි වාසනාවන්තයි. ඒ වගේ කෙනෙක් එක්ක මේ වගේ ඉන්න ලැබෙන එක. කතා කරන්න ලැබෙන එක. හරිද? ඒ වගේ කෙනෙක්ව දැසින් දකින්න ඔයාලා පුණා ඉන්නවා වෙන්න පුළුවන් සමහරවල්. ඉතින් ඒ අවස්ථාව ඔයාලට හම්බ වෙලා තියෙනවා. ඉතින් නැවතත් මේ ඔබව පිනවන්නට මේ ඇරයුම දැන් කියන්නකෝ බලන්න පුතේ නමායයි යාළුවාගේ වාගේ තුල ඇහෙන්නේ නැහැ මට හයියෙන් කියන්න. දැන් ඔයාලගේ යාළුවෙක් නේද? ඇහෙන්නේ නැහනේ. එහෙනම්
අප ඔයාලගේ යාළුවට Voice Kids ශ්‍රී ලංකා තරග වැදුණු නෙතුද දිරෝෂන්ටයි මේ නැවත ආරාධනය දෙන්න හොඳ අප්පුල සන්නාදයක් පිළිගන්න මේ වේදිකාවට स्टॉप कर मैंने मेटी के मैं किया ने स्टॉप कर ये स्टॉप कर लो yeah I know හරි. දැන් දන්නවා කවුද මේ කියලා? කවුද මේ? කියන්න. අන්න බලන්න අපේ යාළුවාගේ නම මෙච්චර ඉක්මනට ආමතක කළා. මොකද්ද නම? බාන්න සේවියර් අයියා නේද? හරි. අපේ නෙතුචට දෙන්න හයියන්වත් පුඩියක් තව. හරි. Voice Kids ශ්‍රී ලංකා අපේ රියැලිටි වේදිකාවේ කොච් අපේ කොච් නදිනිගේ අති දක්ෂ තරුවක්. ඉතින් අපි පොඩ්ඩක් කතා කරන්න දෙමු සේවියර් අයියා අපේ නෙතුජ මල්ලිට. හරි. නෙතුජ කියන්න බලන්න මෙතන ඉන්නේ ඔයා වගේම ඔයාගේ යාළුවෝ කට්ටියක්. අපි කියන්න බලන්න ඔයා අති දක්ෂ ගායකයෙක්, ළමා ගායකයෙක්. ඉතින් අති දක්ෂයි. මොකද අපි උනත් හරිම ආසයි ඔබේ ගීත අහන්න. ඔබ රියැලිටි වේදිකාවේ ගීත ගායන විට අපි තාමත් ආසාවෙන් තමයි ඒක අහගෙන හිටියේ. ඉතින් කියන්න බලන්න මේ ආපු ගමන ගැන සහ අද අපි මේ ගෙනව ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයාගේ හිතේ තියෙන දේ අපිට දැනගන්න ආසයි. මගේ නමින් කිව්වොත් මම නෙතුජ දිලෝෂන් Voice Kids ශ්‍රී ලංකා ප්‍රෝග්‍රෑම් එකේ 2024 මම සිංගරා මම ෆයිනලිස්ට් කෙනෙක්. ඉතින් සේවියර් සර් තමයි මට මේ ප්‍රෝග්‍රෑම් එක කිව්ව ඉස්සරම ගිය සැරේ කොහොම හරි මම මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න හිටියා. ඉතින් කොහොම හරි මට ප්‍රෝග්‍රෑම් එකට එන්න බැරි වුණා පොඩි ප්‍රශ්නයක් නිසා. ඉතින් සර්ගේ වචනේ බැරි කරන්න බැරි හින්දා තමයි මම මේ පාර ආවේ. ඉතින් මම හිතනවා මං වගේම කට්ටිය තමයි මෙතන ඉන්නේ. ඉතින් ආපු ගමන්ම කට්ටිය කතා කරා ගොඩක් කට්ටිය දැනන් ඉන්නේ නැතුවදී අයියේ
මල්ලි කෙනෙක් එක්ක ඇවිල්ලා ඇහුවා ඔය ආවේ සෙල්ලම් කරන්නද කියලා. මම කිව්වා ඔව් මල්ලි මම සෙල්ලම් කරන්න ආවේ කියලා. ඉතින් අපි ඔක්කොම විනෝද දෙමු. සර් කිව්වා ක්‍රිකට් ගහනවා කියලා. අපි ක්‍රිකට් පාරකට ගහමු. ඉතින් තව සින්දු දෙක තුනකින් අපි සෙල්ලම් කරමු. හරි බොහොම ස්තුතියි නැචුල් දෙන්න අපිට අත්පොළ සන්නාදයක් ලස්සන. හොඳයි. එහෙනම් අපි යමු ඊළඟ වටේ. හරිද? හරි. හරි. ඒ තමයි ඔයාලගේ ස්පෙෂල් සර්ප්‍රයිස් එක. තව තියෙන ඔයාගේ සින්දු. හරි? ගණන් ගන්න